ඇත්තටම මේ මාමා ඇත්තටම මාමට ඕනේ මේ හයර එකක් ගන්න දෝනේ නෑ කාටික බොන්න කාටික බොන්න කීයද දෝනේ කීයද දෝනේ උපැසේ දුක්ට 100ක් ඇති වාගේ 100ෙන් බෑනේ බොන්න ඈ බෝතලෙන් 300යි බෝතලෙ 300යි වයස කීයද වයස 86යි අම්මට සිරියනවනේ අනිවාර්යයෙන්ම ඈ ඔව් මමට රා භාගයක් දෝනේ අරන් දෙන්න ඕනේ මං ගන්න අරන් දෙන්නද මම බෝතල් තම භාගය ගන්න නෑ ඒකේ සෙට් වෙන්න ඕන කට්ටිය ඔක්කොම සෙට් වෙනවනේ ඈ හරි දෙන්න ඉතින් ගෙවල් කොහෙද මම ඇවිල්ලා බුද කොහෙද බුද පන්සල නේද පන්සල ගාව පොල්ලත් පන්සලදී පොල්ලත් පන්සල හොඳ නැහැ නේ මම 86ක් කරලා බොන්න ඉතින් පවුලේ කවුද ඉන්නේ මම මෙතන නෑ අම්මට සිරියන අනිවාර්යයෙන්ම නේද ඔව් මෙතන නැද්ද යා ඒකයි ඉස්සලා මම ඉල්ලුවේ හයරයක් යනගෙන කමන්නේ හයරයක් යන්න ඕනේ මේක ඉස්සලම තියා ගන්නවා 100 එකදී බලන්න ඉල්ලුවා 200 මේකක් තියා ගන්නවා ඈ තවනද ඒක කැවති ඇති ඈ භාගයක් ඇද්ද ඇති මම අරන් දෙන්නද බෝතල 300යි බෝතලේ 300යි බලමු තව කීයක් තියෙනවද අයියෝ බොණ්ඩනේ චලි සඳ ඈ හරි නෑ මෙතන නැත්තම් මම අරන් දෙන්න මේ වෙලාවේ බෝතලේ 300යි නේ ඔව් ඇති ඇති ඈ ඇද්ද බෝතලේ 300යි නේ ඔව් මං ගන්න ඈ මං ගන්න 300 නම් ස්නයි හරිනේ දැයි සතුටෙන් ගහන්න ඕනේ ගිහලා හරි හරිද මේ හම්බෙන්න හරි හරි වයස 86 නේ ඔව් එනට ආයෙ බොන්න එපා අනේ හරිද දුන්නකයි තාත්ත වේනා මාමා ඉතින් දැන් හරි 86යි වයස යන්න ඇවිද ගන්න පණන හරිද ඒකටවත් යන්න බෑ වගේ ඒනවනේ යන්න විදිහක් නැහැ ඇවිද ගන්න විදිහක් නැහැ ඒ වුණාට ඉතින් අඩියක් හරි ගහලා ඉන්න ඕනේ සතුටින් ඉන්න ඕනේ කියලා හිතන අංකල් කෙනෙක් ඈ ඉල්ලුවේ රුපියල් 100යි භාගයක් බොන්න ඕනේ කොටා භාගයක් බොන්න ඕනේ කියලා 300ක්ම ඕනේ කියලා ඒනවනේ දැන් යනවා ඉතින් තාම බොන්න කියන දැන් යනවා දැන් බොන්න කොහොම හරි යනවා මිනිස්සයා මේ මිනිස්සයා ඉස්සල්ලාම ආවේ කොහොමද දන්නවද ගෙදරට යන්න විදිහක් නෑ රුපියල් 50ක් ඉල්ලගෙන. හරිද? මට තේරුණා ඉතින් බොරුවක් කරන්න කියලා. ඊට පස්සේ කිව්වා ඇත්තටම මට පොඩ්ඩක් බොන්න ඕනි කියලා. රුපියල් 50 ඉල්ලුවේ. ඊට පස්සේ බායක් ගන්න 150ක්ම කිව්වා. 300ක්ම දුන්නා. ආතල්ලගේ ඉඳලා ඉන්නේ. මේ වයස අවුරුදු 86ටත් ඒ මිනිස්සු ආතල්ලගේ ඉන්නවා නම් ඇයි උඹලට බැරි? සතුටින් ඉඳපල්ලා. අද ඉඳලා හෙට මැරෙන්න පුළුවන්. හැබැයි මම මේක අනුමත කරන්නේ නැහැ මේ 86ක් වෙනකොට බොනවා කියන එක. ඒක නවත්තා ගන්න බැරි මිනිස්සු තමයි මේ ඉන්නේ. එහෙනම් ඒවා